කියන්නේ මේ වෙනකොට ලෝකයේ තියෙන ජනප්‍රියතම ක්‍රීඩාවක්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම ක්‍රිකට් වලට ආසති කියලා අපි හිතනවා. ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වලා දුන්න 1800 කාල වකවානුවේදී සිදුවෙච්ච පුදුමාකාර සිදුවීමක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. විශ්වය පුරා YouTube channel එකට අලුතෙන් එකතු වුණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ 1894 දී 1894 ඕස්ට්‍රේලියානු පළමු පෙළ තරගයකදී තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. බටහිර ඕස්ට්‍රේලියාව තම ප්‍රතිවාදී පිළ වෙච්ච එංගලන්තයත් එක්ක ක්‍රීඩා කරන අවස්ථාවේදී තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. එංගලන්ත ක්‍රීඩකයෙකු එල්ල කරපු පහරකින් බෝලේ ඉතා වේගෙන් ගිහිල්ලා විශාල ගහක අත්තක හිර වෙලා තියෙනවා. ඉතින් විනිසුරුවන් තීරණය කරලා තියෙන්නේ බෝලේ නැති වෙලා නැති නිසා බෝලේ තියෙන්නේ කොහෙද කියලා හැමෝටම පේන නිසා තරගය නතර නොකරන්න. ඉතින් කොහොම හරි බෝලේ නැති වෙලා නැති නිසා අලුත් බෝලයක් පිටින්ට අරගෙන ආවිලා නැහැ. ඒ බෝලේ නැතිලා තියෙන ගස කපා දැමීමට තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ විදිහට ගස කපා දමලා බෝලේ නැවතත් ලබා ගැනීමට තමයි විනිසුරුවන් තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ විශාල ගස කපා දැමීමට සේවකයන් ගොඩක් ඇවිල්ලා වෙහෙසටපත් වෙලා තියෙනවා. මේ විදිහට ගොඩක් උත්සාහ කරත් මේ ගස කපා දැමීම ටිකක් අසිරු වෙලා තියෙනවා. ඒ නිසා අවසාන උපාය මාර්ගය ලෙස තුවක්කුවක් අරගෙන බෝලේ ඇති අත්තට වෙඩි තබන්න තීරණය කරලා තියෙනවා. මේ උත්සාහයත් බොහෝ වරක් වැරදිලා ගිහිල්ලා එක් අවස්ථාවකදී නිවැරදි ඉලක්කයට වෙඩි තියලා බෝලේ පහළට අරන් තියෙනවා. කොහොම හරි මේ වෙන විටත් එංගලන්ත ක්‍රීඩකයන් කඩුළු අතර කිලෝමීටර් 6ක් පමණ දුර දුවලා ලකුණු 286ක් රැස් කරගෙන තිබුණා. ඉතින් මේ විදිහට තමයි එක් බෝලයකදී ලකුණු 286ක් රැස් කරපු ක්‍රිකට් ඉතිහාසයේ වෙච්ච පුදුමාකාර සිදුවීම සිදු වෙලා තියෙන්නේ. මේ සිදුවීම වාර්තා කරලා තියෙන බ්‍රිතාන්‍ය පුවත්පතකින් දැනට මේ